දුන්නා. අපි සභාපතිතුමාත් එන්න විචිත. අද අවසාන දවසේ ලේකම්තුමා බාණ්ඩාගතුමා අනුශාසනා කට්ටිය මෙන්න. ඉතින් ගොඩක් කිසිදු ඔයගොල්ලෝ මේ පළතුරු මදන් මෙතෙන්ට ගෙනත් දුන්නාද? ඉතින් මම සුදී 2000ට මොකද අපිට මීට පෙර මේ ගන්න තිබුණා නම් මේ අර වැස්ස නිසා තමයි පොඩක් මේ නමුත් සංවිධානය මම සබරුවක තැනට මෙකඩුත් අරගෙන ආවා. බොහොම සුදී විදුරංග පුතා. ඉතින් බොහොම සුදී කරන කියන සීල කාරණා සාර්ථක වෙන්න ඕන. මහන්සියලා මේ කඩුවට මුදල් දුන්නා, නෝනා ගෙම්මක් දුන්නා. ඉතින් එහෙමනම් බොහොම සුදී. ඉතින් එහෙමනම් අර තදෝතික සුදී මේ කඩුවට දුන්න දායකත්වයට. ඉතින් සීල කාරණා ඉෂ්ට වෙන්න ඕන ජීවිතේ යම් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් අපේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕන. ඉතින් අපේ පුලංගම ආදරණීය අපි එනවා අපි උලංගම මහතාවේ නේ යා ඉසුදී කියලා කිව්වා ඔගේ මතක අපි දෙයි අයියා ඉතින් ගැම්මඩ පලාදී ඕනම දෙයකදී තමන්ගේ කාර්ය ඉදු කරලා වැට්ටි කොටි සුන්දර විදියට මේ වගේ දේවල් වලට පොදු උදව් කරනවා ඔබේ නමින් මේ පල්ලුගේ ඥාතින් වේද එයාට පින් ලැබෙන්න ඕන සංසාරික වශයෙන් අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයි දවසක සතුටුමත් තැනද මේ වැඩසටහන අරගෙන එන්න ගම්පහ පළාතේ පුංචි කෙනාගේ කියලා වැඩි හිටියා දක්වා අවට ගම් පළාත වලින් ආපු හැමෝම උදව් කළා 45 වසරකට එහා ගිය අතීතයේ නාට්‍යයක් තිබුණත් දැකලා ඊට මෙහා කාලය තුල මේ වගේ සංදර්ශනයක් දැක්කේ නැහැ. අන්නේ සතුට අද මේ වේදිකාව ළඟ ඔබ දකින්න වෙලාවේ මේ බොහොම සුදී ඒ කඩොත් වෙනින් අපේ සංවිධායක මණ්ඩලය කැමිලි දෙනිය දැවැන්ත ශක්තිය දුන්නා. අප්පුඩියක හැම දෙයාලට හැමෝම බොහොම සුදී. ඉතින් එහෙමනම් අද දවසේදී දෙයියා අයියා මගේ අයියා මෙයා තමයි වීරයා රුපියල් 5000කට මේ සුන්දර කඩොත් මේ අර ගන්න කොට හරි දෙන්න එන්නකො කට්ටිය මාළලා එන්න අපි මේ දෙන්නට කිව්වේ මම පුතේ හරි මෙන්න එහෙනම් අද දවසේදී මේ සුන්දර කඩොත් එන්න හරි ඕදින වාට තමයි දෙන්නේ දෝනිට දෙන සුදු දෝනි කරන කියන සියලු කාරණා සාර්ථක වෙන්න ඕන ගහන ලස්සනා පුඩියා මෙන්න රුපියල් 82700 පළතුරු මඟුලේ මේ සුන්දර කඩොත් එකෙන් දුන්න දායකත්වය සුදු හරි කියනවා සරා මඩහබල මගේ පිටුන සහෝදර සිල්වරාණෝ බොහොම සුදු හරි